මේ සභාවේ තොප්පියක් දාලා ඉන්නේ මං විතරයි. ඒ වුණාට අපිට අවස්ථාව ලැබෙනවා හුඟක් අඩුයි. එහෙම අවස්ථාවක් ලැබුණත් අපිට ලැබෙන්නේ විනාඩි කිහිපයයි. මං හිතනවා අපේ කුරුකල්තුමා එහෙම එයාගේ කාලේ මට ලබා දුන්නා කියලා මං විශ්වාස කරනවා. ඒ නිසා එක එක්කෙනාව තනියෙන් ආමන්ත්‍රණය කරන්න ඒ වෙලාව මම ගන්නෙ නැහැ. ආගමික නායකයන් ඇතුළු කාදිනල්තුමාණන් ඇතුළු ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. من قتل نفسا بغير نفس أو فساد في الأرض فكأنما قتل الناس جميعا. කවුරු හරි එක්කෙනෙක් කිසිම හේතුවක් නැතුව තවත් කෙනෙකුව ඝාතනයට පත් කරනවා නම් ඔහු මුළු සංහතියම ඝාතනයට ලක් කරා හා සමානයි. ඒකට ඇතිවෙන සියලුම පාපයන් ඔහුට ලැබෙනවා. වමන් අහ්යාහා ෆකඅන්නමා අහ්යන් නාස ජමීආ. කවුරු හරි කෙනෙක් තවත් කෙනෙකුව ජීවත් කරනවා නම් මුළු මහත් සංහතියම ජීවත් කරනවා හා සමානයි. ඒ සම්පූර්ණ පින ඔහුට ලැබෙනවා. අල් කුර්ආන් වකුල් ජාඅල් හක්කු වසහකල් බාතිල් ඉන්නල් බාතිල කාන සහූකා. ඇත්ත වශයෙන්ම සත්‍ය ජය ගන්නකොට අසත්‍ය ඉබේම වැළලෙයි. ඉන්නල් බාතිල කාන සහූකා. නිශ්චිත වශයෙන්ම සත්‍ය ජය ගන්නවාමයි අසත්‍ය නිශ්චිත වශයෙන්ම පරාජයට පත්වෙනවාමයි. අල් කුර්ආන් ඉත්තකු දඅවතල් මظ්ලූම්. අපරාධයට පත්වෙච්ච කෙනාගේ ශාපයෙන් ඔබ සියලු දෙනාම ආරක්ෂා වන්න. අල් හදීස්. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අදට අවුරුදු 6යි. අදටත් අපි යුක්තය වෙනුවෙන් සටන් කරගෙන ඉන්නවා. රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා හෝ පවතින රාජ්‍ය රැක ගැනීම සඳහා සිද්ධ කරපු මිලේච්ඡ ප්‍රහාරයක් හැටියට තමයි මේ ප්‍රහාරය දේශපාලන වේදිකාවල එදත් කතා වුණේ අදත් කතා වෙන්නේ. මම හිතන විදියට පාස්කු ප්‍රහාරය සැලසුම් කරපු අයගේ චේතනාවක් වෙන්නට පුළුවන් මුස්ලිම් අය සහ කිතුණු කතෝලික සමාජය අතර ඝට්ටනයක් ඇති කරන්න ඕනේ. ඒ ඝට්ටනය මගින් අපි වැජබෙන්න ඕනේ කියන එකම පරමාර්ථයක් ඇතුව කරපු මිලේච්ඡ ත්‍රාඩ ප්‍රහාරයක් හැටියට තමයි මම මේ ප්‍රහාරය දකින්නේ. කෙසේ වෙතත් එක කොටසෙන් ඔවුන් ඒක ඉෂ්ට සිද්ධ කළා. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු එසේ සිද්ධ වුණේ නැහැ. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වගේ ප්‍රහාරයක් සිද්ධ වෙනවා. මුළු ලංකාවම කැළඹිලා. කර කිය ගන්න දෙයක් නැතුව ඔක්කොම කල්පනා කරගෙන ඉන්න වෙලාවේ පැය කිහිපයකට පස්සේ මුස්ලිම් නම් සඳහන් ලිස්ට් එකක් කියවෙනවා. සහරාන් ඇතුළු කණ්ඩායම. ඒ මුස්ලිම් නම් කියවනවත් එක්කම මුළු මහත් මුස්ලිම් සමාජයම කලබලයට පත් වෙනවා. දැන් අපිට මොකක් වෙන්න යයිද? ත්‍රස්තවාදීන්ගේ අරමුණ ඉෂ්ට වෙයිද කියලා කැළඹිලා ඉන්න වෙලාවක තමයි දෙවියන් වහන්සේ විසින් එවන ලද සාම දූතයෙක් හැටියට ඔබගේ අපේ නායකයා වන ගෞරවාන්විත මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තුමාණන් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ඓතිහාසික ප්‍රකාශයක් කරන්නේ. උන්වහන්සේ කරන ප්‍රකාශය මොකක්ද? උන්වහන්සේ එදා කියනවා මේකටයි මුස්ලිම් සමූහටයයි කිසිම සම්බන්ධයක් නැහැ. මේක පිටිපස්සේ දේශපාලන හස්තියක් තියෙනවා. ඒ නිසා කිතුණු කතෝලික ජනතාව කලබල වෙන්න එපා කියලා ඒ ඓතිහාසික ප්‍රකාශයක් කරනවා. උන්වහන්සේගේ ඒ නායකත්වය මුස්ලිම් වරුන් වන අප වෙත තබා තිබුණු
ඒ අමරණීය විශ්වාසය ගැන මම පුදුමයටපත් වුණා. ඒ විතරක් නෙමෙයි කතෝලික කිතුණු ජනතාව, ක්‍රිස්තියානි ජනතාව උන්වහන්සේගේ නායකත්වයට කොයිතරම් අවනත වුණාද කියන එක, කොයිතරම් අවනත වෙලා කටයුතු කරාද කියන එක දැකලා මම විතරක් නෙමෙයි, ලක්වාසීන් විතරක් නෙමෙයි, මුළු ලෝකෙම පුදුමයටපත් වුණා. ඒ නිසා කාදිනල් උන්වහන්සේ මුස්ලිම් අපි හැමෝගෙම ජීවත් වෙන අමරණීය චරිතයක්. අපි මැරුණත් ඒ ගෞරවය උන්වහන්සේට හිමි විය යුතුයි. සෑම මුස්ලිම්වරුගේ හදවතේම උන්වහන්සේ ජීවමානයි. අපි සියලු දෙනාම ඒ කරපු පුණ්‍ය කටයුත්ත සඳහා, ඒ කර්තව්‍ය සඳහා මැරෙනකන් අපි ණය ගැති. ඔබට මතක නම් එදා හිටපු ජනාධිපතිතුමා එක්ක පැවැත්වෙච්ච සාකච්ඡාවකදී අපේ නායකයා, සමස්ත ලංකා වියතුන්ගේ සංගමේ නායකයා ප්‍රකාශයක් කරනවා I will kiss cardinal කියලා. මම කාඩිනල්ව සිප ගන්නවා කියලා කියනවා. එතුමා සිප ගත්තද නැද්ද කියන එක මට දන්නේ නැහැ. හැබැයි එදා මම හිතාගත්තා කවදා හරි දවසක කාඩිනල් උන්වහන්සේව මම මුණ ගැහුණොත් ඒ දේ ඉෂ්ට සිද්ධ කරනවා කියන එක එදා මම මගේ හදවත තුල ඒක පතිත කළා. ඒ අවස්ථාව ගිය අවුරුද්දේදී මීගමුවේදී මට හම්බුණා. සියලු දෙනාගේම ඉදිරියේ මම ඒ කාර්යය ඉටු කළා. අදත් කතෝලික ක්‍රිස්තියානි ජනතාවට ආචාරයක් කිරීම උදෙසා, මුස්ලිම් ජනතාවගේ ස්තුතිය පුද කිරීම උදෙසා ඒ දේ අදත් මම සිද්ධ කරනවා කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. කාදිනල් උන්වහන්සේ කියන්නේ ජාතික උරුමයක්, ඒ වගේම ජාතික වස්තුවක්. ඒ ජාතික උරුමය සහ ඒ ජාතික වස්තුව ආරක්ෂා කිරීම ඔබ අප සැමගේ වගකීමයි. ඇයි මං එහෙම කියන්නේ? මෑතක ඉඳලා සමාජ මාධ්‍ය තුලින් මම දකිනවා කාදිනල් උන්වහන්සේගේ නායකත්වයයි ඔබලාගේ බැඳීමයි කොහොම හරි CCTV කරන්න ඕනේ. ඒ අතර ලොකු ඝට්ටනයක් ඇති කරන්න ඕනේ. කාදිනල් උන්වහන්සේ එක්ක තියෙන සම්බන්ධකම නැති කරගන්න ඕනේ කියලා විවිධ මතයන්, විවිධ ප්‍රකාශයන් සමාජ මාධ්‍ය තුලින් මම දැක්කා. ඒ ගැටයට නම් ඔයගොල්ලන් අහුවෙන්න එපා කියලා නිහතමානී ඉල්ලීමක් මම මේ අවස්ථාවේදී කරන්නට කැමතියි. මගේ වයසත් එක්ක සමහර දේවල් මට අමතක වෙන්නේ නැහැ. ඒක හැම දෙයක්ම මෙතනට කියන එක උචිතක් නැති නිසා සිද්ධීන් කිහිපයක් පමණක් මම මතක් කරන්නම්. එකක් තමයි අරන්තලාවේ භික්ෂු ඝාතනය. සාමණේර හිමි නමවරුන් ඇතුළු සංඝයා වහන්සේලා 31 නම දෙනෙක් අමුමුවේ ඝාතනයට ලක් වුණා. ඒ සිද්ධිය කවදාවත් මට අමතක කරන්නට බෑ. බෞද්ධයන්ගේ මුදුල් මල් කඩවන දළදා වහන්සේට ත්‍රස්ත ප්‍රහාරයක්, මිලේච්ඡ ප්‍රහාරයක් ඇති වෙනවා. ත්‍රස්තවාදීන්ගේ අභිලාෂය වෙලා තිබුණේ ඒ බෞද්ධයන්ගේ මුදුන් මලකඩ සම්පූර්ණයෙන් විනාශ කරන්න. ඒ වුණාට ඒක ඉෂ්ට සිද්ධ වුණේ නැහැ. දළදා මාලිගාවට හානි සිද්ධ වුණා. නමුත් ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වුණේ නැහැ. නිකන් හරි ඒගොල්ලන්ගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙලා තිබුණා නම් අද අවුරුදු 16කට පස්සේ සිරි දළදා වන්දනාව, දන්ත ධාතු වන්දනාව අද මේ වෙලාවේ පැවැත්වෙනවා. ඒක පැවැත්වීමට ඉඩක් නොලැබෙන්න තිබුණා. නමුත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් දළදා වහන්සේ ආරක්ෂා වුණා. ඒ ප්‍රහාරය මම අමතක කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබට මතක නම් කාත්තාන්කුඩිවල යාඥාවේ යෙදී සිටියේදී ආගමක් කියාගෙන ඉන්නකොට මිලේච්ඡ ත්‍රස්තවාදීන් මිනිසුන් 103 දෙනෙක්ව සලාතයේ යෙදিলা හිටිය, යාඥාවේ යෙදিলা හිටිය, ආගම කියාගෙන හිටිය මිනිසුන් 103 දෙනෙක්ව ඝාතනය කළා. අමුමුවේ ඝාතනය කළා. ඒකේ අඩුම වයසක ළමයාගේ වයස අවුරුදු 6යි. 6, 7, 8, 9, 10 කියලා වයස් පරතරයේ ඉන්න ළමයි 30කටත් වැඩි. වැඩිම වයස අවුරුදු 75යි.
103 දෙනෙක් අමුවේ ඝාතනය වුණා. ඒ සිද්ධිය මම අමතක කරන්නේ නැහැ. මේකෙන් විශේෂ දෙයක් මම කියන්නට කැමතියි. ඒ අවුරුදු 6ක දරුවා එයාට බඩගින්නක් ඇති වෙනවා. එයා අම්මගෙන් අහනවා අම්මේ මට බඩගිනේ මට කෑම මොන හරි දෙන්නකෝ කියලා. ඒතකොට අම්මා කෑම ලෑස්ති කරනවා එක්කෝ බත් වෙන්න පුළුවන් එහෙම නැත්නම් රොටි වෙන්න පුළුවන්. ඒ වෙලාවේ ඉෂා සලාතයට අසාන් කියනවා බාංග කියනවා. ඒ අම්මා කියනවා පුතේ ඔයා පල්ලියට ගිහිල්ලා යාඥා කරලා එන්න ආවට පස්සේ ඔයාට කෑම කන්න පුළුවන් කියලා. හැබැයි ඒ පුතා පල්ලියට යනවා. ඒ පුතාට අවසානයේ කෑම කන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ අම්මා අදටත් රොටි පුච්චනකොට රෑ කෑම හදනකොට බත් උයනකොට ඒ ළමයාව මතක් වෙයිද නැද්ද? මතක් වෙයි. මතක් වෙයි. ඒ නිසා අපි කවදාවත් ඒක අමතක කරන්නේ නැහැ. හැබැයි ඒ අම්මා යුක්තිය වෙනුවෙන් සටන් කරේ නැහැ. සටන් කරලා වැඩකුත් නැහැ. ඇයි මම එහෙම කියන්නේ? පසු කාලීනව දේශපාලන රැකවරණය ලබලා පක්ෂ සමාජිකත්වය අරගෙන මැතිවරුන් හැටියට ඇමතිවරුන් හැටියට රාජ්‍ය ඇමතිවරුන් හැටියට මහ ඇමතිවරුන් හැටියට පත් වෙලා අපිව පාලනය කරලා ඒ අය දේශ ප්‍රේමීන් වුණා. ඒ අම්මා ඇතුළු ඒ ප්‍රජාව දේශද්‍රෝහීන් වුණා. ඒ නිසා අපි ඒක අමතක කරන්නේ නැහැ. ඒ වගේම තමයි කොවිඩ් සමයේදී කොරෝනා 19 වසංගතයේදී අපේ මෘතදේහ 300කට අධික ප්‍රමාණයක් මුළු ලෝකයම එපා කියද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය එපා කියද්දී ආගමික නායකයන් එපා කියද්දී අපේ අවසාන ගෞරවය ෆයිනල් රයිට්ස් එක අපිට ඉෂ්ට සිද්ධ කරන්න බැරි තරමට අපෙන් පලිගන්න ඕන කියන එකම චේතනාවෙන් අමුවේ පුලුස්සා දැමුවා. කොයිතරම් ක්‍රූරද කිව්වොත් දවස් 10ක වයසති පුංචි දරුවාව අම්මා තාත්තලාට පෙන්නන්න නැතුව අමුවේ පුලුස්සලා දැමුවා. ඒකත් අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. අන්තිමට ඒගොල්ලන්ට සොහනකුත් ඉතුරු වුණේ නැහැ. ඒ වගේම තමයි මේ පාස්කු ප්‍රහාරය. මේ පාස්කු ප්‍රහාරය නිසා 300කටත් අධික ප්‍රමාණයක් ජීවිතය පූජා කළා. පල්ලියට ආපු මිනිස්සු යාඥා කරන්න ආපු මිනිස්සු නිකරුණේ ජීවිත පූජා කළා. මේ ඓතිහාසික පල්ලියේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ මේ පල්ලියේ 57 දෙනෙක් ඝාතනයට ලක් වෙනවා. ඒකේ මම දැක්කා ඒ බෝඩ් එකේ තියෙනවා මොහමඩ් රිස්වාන් කියලා මුස්ලිම් නමකුත් එතන තියෙනවා. ඒ වගේම 300කටත් අධික පිරිසක් අමුවේ ඝාතනයට ලක් වෙනවා. 500කටත් අධික ප්‍රමාණයක් ආබාධිත වෙනවා, අබ්බඝාත වෙනවා. දහස් ගානක පවුල් වලට ඥාතීන් නැති වෙනවා. මේ සිද්ධිය කවදාවත් අපි අමතක කරන්නේ නැහැ. මේක එක පැත්තක්. අද වැසි දවසක් නිසා මට සිද්ධියක් මතක් වෙනවා. කටුවා පිටියේ ඉන්නවා තාත්තා කෙනෙක්. මෙතනට ඇවිල්ලා ඉන්නවද කියන එක මම දන්නේ නැහැ. ඒ තාත්තා එයාගේ භාර්යාව සහ එයාගේ ළමයි දෙන්නෙක්, ගෑනු ළමයි දෙන්නෙක්. ඒ ළමයි දෙන්නයි භාර්යාවයි පල්ලියට යනවා කටුවා පිටිය පල්ලියට. අවාසනාවකට ඒ භාර්යාවයි ඒ ළමයි දෙන්නයි මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත පූජා කරනවා. ඒ ළමයි දෙන්නගෙන් වැඩිමහල් දියණිය ඒ දියණ හරි බයයි. වැස්ස වහිනකොට, විදුලි කොටනකොට, අකුණු ගහනකොට ඒ ළමයා දුවලා ගිහිල්ලා තාත්තව තුරුළු කරගෙන තාත්තේ මට බයයි කියලා තාත්තගේ පපුව බදා ගන්න සිරිතක් තිබ්බ දියණියක් තමයි ඒ දියණිය. හැබැයි අවාසනාවකට ඒ දියණියටත් මේ ලෝකේ හැරලා යන්න සිද්ධ වුණා. අදටත් ඔබ සාක්ෂි දරනවා නම් ඔබට ගිහිල්ලා බලන්න පුළුවන්. මම හිතනවා අදත් ඒ සිද්ධ වෙලා ඇති. අද වැසි දවසක් හයියෙන් වහිනකොට, විදුලි සැර වදිනකොට, අකුණු ගහනකොට ඒ තාත්තා දුවගෙන යනවා ඒ දුවගේ සොහන ළඟට ගිහිල්ලා Tamanට පුළුවන් විදියට මානසික රැකවරණය ඒ දුවට ලබා දෙනවා. කොයිතරම් ඛේදනීයයිද, සෝචනීයයිද පොඩක් හිතලා බලන්න. ඒ නිසා අපි ඒවා කවදාවත් අමතක කරන්නේ නැහැ. මේක එක පැත්තක්. ක්‍රිස්තියානි කතෝලික ජනතාව බැටකෑවා එක පැත්තක්. හැබැයි තව පැත්තක් තියෙනවා. ඒ පැත්ත කවුරුත් කතා කරන්නේ බොහෝ අයට දන්නේත් නැහැ. ඒ තමයි මේ ප්‍රහාරය නිසා මුස්ලිම් අපි සම්පූර්ණයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. සම්පූර්ණයෙන් අපි කොන් වුණා. අපිව ගෙනල්ලා බිත්තියට හේතු කළා. මම මුස්ලිම් කියන එකම
එකම කාරණාවක් නිසා මුස්ලිම් හැම ගයක්ම සර්ච් කරා. අන්තිමට අපිට ගෙදර පාන් කපන්න බටර් ගහන්න පීයකුත් ඉතුරුනේ නැහැ. මට මේ තොප්පිය දාගෙන පාර යන්න බෑ. ඇයි මේක ඇතුලේ බෝම්බ තියනවා කියලා කියනවා. මට මේ රැවුල තියාගෙන මේ ලෝගෝ ඇඳගෙන ජුබ්බායක ඇඳගෙන පාර යන්න බෑ කියනවා සහරාන්ගේ අයියා නැත්තම් සහරාන්ගේ මල්ලි නැත්තම් සහරාන්ගේ සහෝදරයා ඥාතියා කියලා අපි ඔකොන් කරා. අපේ ගැහැණු අයට එළියට යන්න බෑ. ෆර්දාව බුර්කාව නිකාබය කබාය අබාය හිජාබය ඛිමාරය මේවා ඇඳගෙන යන්න බැරි වුණා. හැම තැනම ස්ටිකර් අලවලා අදටත් ඒ ස්ටිකර් රාජ්‍ය ආයතනවල ප්‍රයිවට් බස් එකේ CTB බස් එකේ කෝච්චි අලවලා තියෙනවා. අදටත් ඒක ගලවන්න ඒගොල්ලන්ට අමතක වෙලා තියෙනවා. ඒ තරමට අපි කොන් වුණා. තරුණයන් 2000කට අධික පිරිසක් සිරබාරයට ලක් වෙනවා. අදටත් ඒගොල්ලන් සිරබාරයේ ඉන්නවා. ඔයගලන්ට මතක නම් වද ශාෆි වද කොත්තු වද උඩ ඇඳුම් වද යට ඇඳුම් කොච්චර බිල්ලෙක් මැව්වද? ડોક્ટર ශාෆිගේ පවුල සම්පූර්ණයෙන්ම නැති කරා. එයාගේ භාර්යාව ડોક્ટર ඉමාරා, එයාගේ දියණිය සයිනබ් මේගොල්ලන්ගේ සම්පූර්ණ ජීවිතය විනාශයටපත් කළා. හැබැයි අද ඔක්කොම ඇවිල්ලා එයා ගැන හොඳ ගතිගුණ ගැන කියනවා. හැබැයි එදා යාට කොයිතරම් අමානුෂීය ලෙස සැලකුවාද කියන එක කවදාවත් අමතක කරන්නට එපා. ඒ වගේ අපි ගනුදෙනු කරපු අයත් එක්ක අපිට තිබුණු සම්බන්ධතාවය ඉතා ඉහළයි. අපේ ව්‍යාපාර නැති වුණා. අපිට එන්න තියෙන මුදල් නැති වුණා. අපේ ගේ දොර ඉඩකඩම් යාන වාහන ඔක්කොම බලහත්කාරයෙන් ලබා ගත්තා. අදටත් අපිට ඒවා ලැබිලා නැහැ. ඒ වගේම මතක තියාගන්න මම වාසය කරන ප්‍රදේශයේ රාගම මහර බන්ධනාගාරය ඇතුලේ පල්ලියක් තියෙනවා. අවුරුදු 150කටත් වැඩි ඒ පල්ලිය. අදටත් අපිට ඒ පල්ලිය අරගන්නට බෑ. ජායල ඒකල ප්‍රදේශයේ ඒකල ඔරලෝසු කණු අසල එක පල්ලියක් තියෙනවා. එතන ඒකල කර්මාන්තපුරය. මුස්ලිම් අය හුඟක් එහෙ වැඩ කරනවා කර්මාන්තවල. පස්වේල් සලාතේ වඳින්නට ඕනේ. විශේෂයෙන් සිකුරාදා යාඥා කරන්නට ඕනේ. හැබැයි ඒ අවස්ථාව අපිට නැති වෙලා තියෙනවා. අදටත් ඒ පල්ලිය වහලා. මම රාජකාරී කරේ රාගම රෝහලේ වාට්ටු අංක 9ට පිටිපස්සේ ඩෙන්ගු යුනිට් එකත් එක්ක අපිට කියලා ස්ථානයක් ලබා දුන්නා යාඥා කරන්න. මම අවුරුදු 5ක් තිස්සේ තමයි යාඥා කරේ. විශේෂයෙන් සිකුරාදා දිනේ රාජකාරියත් එක්ක මම එතනට ගිහිල්ලා තමයි මගේ යාඥාවන් කරන්නේ. නේවාසිකව ප්‍රතිකාර ගන්න අය ඒ රෝහලට යන එන අය ඔක්කොම යාඥා කරන්නේ ඒ පල්ලියේ. අදටත් ඒ පල්ලිය වහලා. ඒ වගේම මගේ මහභාගේ මාගම්මන කියන ප්‍රදේශයේ පුංචි ගම්මානයක් තියෙනවා. ඒ ගම්මානයේ ඉන්න ළමයිට අල් කුර්ආනය පාරායනය කරලා දෙන්න ඕන කියන චේතනාවෙන් එතන ඉන්න ඔක්කොම එකතු වෙලා පොඩි ගයක් අරගෙන එතන මද්රසාවක් පටන් ගත්තා. ළමයිට අල් කුර්ආනය පාරායනය කරලා දෙන්න ඕන කියන එකම චේතනාවෙන්. ඒ පල්ලියත් වහලා. පල්ලිය ඇයි වැහුණ කියලා දන්නෙත් නැහැ. පල්ලිය අපිට ආපහු ඇයි අරගන්න බැරි කියලා අපිට දන්නෙත් නැහැ. පල්ලිය කියලා කතා කරපු නිසා දැන් මට මතක් වෙනවා. දන්ත ධාතු වන්දනාවේ ඉන්නවා දැන් බෞද්ධයන් සියලු දෙනාම නුවර බෞද්ධයන්ගෙන් පිරීලා ඉතිරිලා ඉන්නවා. අබසරණයි කියලා පල්ලි කුඩුපට්ටම් කරන්න උත්තර දුන්න අය අන දුන්න අය එදා ඒ සිද්ධ වෙච්ච සෝචනීය සිද්ධිය නිසා අපේ පල්ලි කිහිපයක් කුඩුපට්ටම් වුණා. හැබැයි අද ඒ පල්ලි සියලුම පල්ලි මහනුවර තියෙන සියලුම පල්ලි පැය 24ක් පුරා ඔයගලන්ට විවෘතව අපිට බල තියෙනවා. සනීප ආරක්ෂක කටයුතු වැසිකිලි කැසිකිලි ඔයගලන්ට අවශ්‍ය ජලය බොන්න පුළුවන්. ඔයගලන්ට අවශ්‍ය නම් විවේක ගන්න පුළුවන්, නා ගන්න පුළුවන්. සියලුම අවශ්‍යතාවයන් එහි සපුරන්න පුළුවන් විදියට පැය 24ක් පුරාවටම අපේ පල්ලිය ඔයගලන් වෙනුවෙන් අපි ඇරලා දීලා තියෙනවා. මේක ගැන හිතලා අපි ආඩම්බර වෙන්න ඕනේද? ඊර්ෂ්‍යා කුහක වෙන්න ඕනේද? කාඩිනල් හිමිපාණන් නායකත්වයෙන් කිතුණු කතෝලික ජනතාව එක්රැස් වෙලා එක මිටකට ඉන්න එක ගැන හිතලා අපි ආඩම්බර වෙන්න ඕනේද? නැත්නම් ඊර්ෂ්‍යාව කුහක වෙන්න ඕනේද? ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ මේ තරම් ලස්සනට
ගාම්භීරව මේ ස්ථානයේ ඉන්න එක ගැන හිතලා අපි ආඩම්බර වෙන්න ඕනේද? එහෙම නැත්නම් ඊර්ෂ්‍යා වෙන්න ඕනේද? මේකට ඉස්සරහා තියෙනවා සිවන් කෝවිල. මේ සිවන් කෝවිල මෙතන තියෙන එක ගැන හිතලා අපි ආඩම්බර වෙන්න ඕනේද? එහෙම නැත්නම් ඊර්ෂ්‍යා වෙන්න ඕනේද? මම හිතන විදිහට අද මෙතන ඇවිල්ලා ඉන්න හුඟක් අයගේ වාහන හිතන් පාක් කරලා තියෙන ඒ සිවන් කෝවිලේ. ආඩම්බර වෙන්න ඕනේ. පොඩ්ඩක් එහාට ගියාම රතුපල්ලිය ගෘහ නිර්මාණ ශිල්පයෙන් අංක 1 දෙස් විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත්ත පල්ලිය. ඒ පල්ලිය ගාම්භීරව ඉන්නවා එක දැකලා අපි ආඩම්බර වෙන්න ඕනේද? එහෙම නැත්නම් කුහක වෙන්න ඕනේද? ඊර්ෂ්‍යා වෙන්න ඕනේද? මට නම් තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් අපි කල්පනා කරලා බලමු. ඒ කල්පනා කිරීමේ කාලය තමයි අද ආරම්භලා තියෙන්නේ. අපි හැමතිස්සෙම මිනිස්සු වෙමු, මිනිස්යෝ නොවෙමු. මේ ලෝකේ ඉන්නවා මිනිස්යෝ කෝටි 800ක්, කෝටි 900ක් ඉන්නවා මිනිස්යෝ. හැබැයි මිනිස්සු ඉන්නේ කිහිප දෙනයි. අපේ ලංකාවේ සංගණනයට අනුව ළඟදී ගත්ත සංගණනයට අනුව ලංකාවේ ජනගහනය 2 කෝටි 17 ලක්ෂ 63170යි. මිනිස්සුયો. හැබැයි මේකෙන් මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? බුද්ධියංශය දාලා ඔක හොයන්න ඕනේ නැහැ. අද රැට මේ වැඩසටහන සමාජ මාධ්‍ය තුලින් යයි. යනකොට ගිහිල්ලා කොමෙන්ට්ස් ටික බලන්න. ඒ කොමෙන්ට්ස් එකෙන් බලලා ඔයගලන්ට තීරණය කරන්න පුළුවන් මිනිස්සුયો කවුද, මිනිසා කවුද කියන එක. මිනිසා කියන්නේ මනසින් උසස් පුද්ගලයා. ඔහු තමයි මිනිසා. ඒ නිසා අපි හැමෝම මිනිස්සු වෙන්න උත්සාහ කරමු. මිනිස්යන් කියන එක පැත්තකින් තියමු. අවසාන වශයෙන් අද දින ප්‍රාර්ථනාව හැටියට මේ විවසනයෙන් පත්වෙච්ච ක්‍රූර ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වෙච්ච සියලු දෙනාම ඔබලාගේ විශ්වාසයේ පරිදි හොඳ තැනකට යන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ අයගේ පවුලේ අයට ඉවසීම ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආබාධිත තත්වයට පත්වෙච්ච අයට, අබ්බඝාත වුණ අයට ඉක්මන් සුවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම හැමතිස්සෙම දේශනයක් කරලා ඉවර වෙනකොට මෙන්න මේක කියලා තමයි ඉවර කරන්නේ. මම හරිනම් මගේ හෘද සාක්ෂියට මම එකඟ නම්, මම ඉන්නේ නීතියේ රාමුව තුල නම් අපි කිසි කෙනෙක්ට බය වෙන්න ඕනේ නැහැ. අපි කිසි කෙනෙක්ට බය වෙන්න ඕනේ නැහැ. මොකද අපිට රාජ්‍ය ආරක්ෂාවක් තියෙනවා, දේව ආරක්ෂාවක් තියෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම අයුක්තිය අසාධාරණයට එරෙහිව නැගී සිටිමු. යුක්තිය සාධාරණයේ පැත්තේ හැමතිස්සෙම අපි ඒ පැත්තේ ඉමු කියලා පණිවිඩයත් එක්ක මේ අවස්ථාව මට ලබා දුන්න ජූඩ් සමන්ත පියතුමාට ස්තුතියි. ඒ වගේම ප්‍රියන්ත අයියට ස්තුතියි. සංවිධාන මඩුල්ලයට ස්තුතියි. අසා සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි. ධම්මපදයකින් මම මේක අවසන් කරන්නම්. අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං ෆාතබිරෝ යා උලිල් අබ්සාර් ෆාතබිරෝ යා උලිල් අල්බාබ් وآخر دعوانا الحمد لله رب العالمين والسلام عليكم ورحمة الله وبركاته. මම කිව්ව පරිදි ඓතිහාසික මෙම ස්ථානයේ කිතුණු කතෝලික සහෝදරයන්ට ආචාර්යයක් හැටියට, මුස්ලිම් වරුන් වන අපෙන් විය යුතු යුතුයකමක් හැටියට මේ ඓතිහාසික භූමියේ කාදිනල් හිමිපාණන්ගේ හිසට මේ අවස්ථාවේදී මම උන්වහන්සේව සිප ගන්නවා කියන එක මේ අවස්ථාවේ මම මතක් කරන්න කැමතියි. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අෂයික් මසූක් ශාජීර් ඔස්වි මෞලවිතුමන්ට හින්දු ආගමික වතාවන් සමග මේ සභාව අමතලා ශක්තිමත් කළාට දැන් ඒ සහෝදරත්වයේ දයාත සැපගත් අවස්ථාවේ අපි එතුමන්ට ස්තුතියි. මේ මොහොතේ ඉමහත් ගෞරවයෙන් යුතුව මම දැන් ආරාධනා කරනවා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිවාස